දුන්නෙත්තියා ආරාජිත දනන් මොහකින් නිරාමිස සොය ගයමින් සරසඳල සින්දි දොලන අමානෙත්තියා සරසසර ගන දොරින් පුරා සඳල සින්දි ලොනෙන ගවාද මඩල නමදිවි මගේ බද පියා ගයා සිරස මතනේ දොන දයාවේ මිහිරි උල්පත ගියානේ දනන් සසරින් මිදෙන මඟ සොයා ජයාසන පුරා පැතිරුණ කියා ධම්ම සංසොතොරින කියා ගත නොයේ බනසිය වසන් කියා පියා එරදු කිනි වන්දන නියාමය කියා රන්දන සොයා යමි නිවන දම්පද හදවතේ තියා සොයාමය මෙයයි වන්දන තියානෙත් සංගල බැතියන ගයාතිමි මුනිදම් පද පිපි කමල් කියා පවා දෙව් බබුල් සේනා පුවා පාකමල් දෝනා උවා උවැසියන් මෙත එමි පිඩොසිකා ගියා නවානෙක් කමල් පෝදා තවා දුක් තැවල් ගාතා ඕදම් පැමින් සත්වග නිවන් මග පියා නිවා දුක් තැවල් සංඛා දිවාදම් සිසිල් පංඛා දවා අලුකලේ දෙමි සිත සසර හැරගියා රුවා මතගදේ අංකා නවානලල තින්පිංගා දිවාරේ වදිනි මාසග පාදමල් තියා නියකර සසරේ එතරට යන්නට සියලුම සතුනට මග පෙන්වාලන අවිදු අඳුර නසනා කරුණ සීතල අද මෙදොරක් ඇතේ බුදු හිමි දෙසෝ නිතිනේ මම නමදින් සිරේ සදනම් සුවදෙන සාදු කියා දතිනේ සදහතියන්ගේ පින් සිතව පෝරන පින් කෙතකට සම සසර සියලු තුම් ලෝතුරු නිවනින් සුවය ලබා පුරලෝ සැරියොත් මාමුගලන් පිළිවෙල ලෙස පවතින ලොව සනසා මම නමදින් සංගන සාදු කියා බැතිනේ කුසුම් මදාර පර සතු මල් කිමි පුප්පතිනවා
පීරසාන්ත රස සම්බුදු මුවගින්න එනවා පීතරාගි සිරි සඳහන් දෙව්ලොව වැවුදෙනවා පිහිටුරු බුද්ධං තද දේශනා ලංකාර රස්මී බණ සුවේදවස සේවිනා යුගාසන කවි රස කරනාමි දේශනා මනරාචන දෙව්රාචිනී බනසන්නට රැස්වෙනා කරුණාසී සාගර මෙත් මුදිතා කර සසරේ ගිනි නිවනා අවිදු අඳුරන සෝ දම් රසය දුන් ලොව සනසන දියනා අසරණ සතුනට සරණ සදානනා සනසිතියානන්ගේ මම නමදිම් මොනි පාදකියුම් යුග සාධකියා දකිනේ සංග්‍රාමද ලෝක සිවංකර දීතනාගේ වංගීර සමග භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආදි කල්යාණෝ මච්ච කල්යාණෝ පරිවසායන කල්යාණෝ උතුම් ශ්‍රී සද්ධර්මයට ඒකාන්ත විතරාගියෝ ඒකාන්ත විත දෝසියෝ ඒකාන්ත විතමෝහියෝ ඒ උතුම් දෙව්මිනිස් ලෝකයාට පින්කතක් බඳු අෂ්ට ආර්ය පුද්ගල උතුම් මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරමින් සෑම දිනකම අප නිවසේ සිත කරත් වේදෙන ඒ උතුම් ඊළම්පස බෙහෙත් ඖෂධ සම්බුද්ධ බුද්ධ පස්ථාන පින්කම සිත කරන්නටයි සෝදානම් වන්නේ පින්වත්නි තුන් ලෝකෙට ධම්මා සනසිල්ල ලබා දුන් ඔබේ මගේ අන්ධකාර ලෝකය සිරි සදහා ප්‍රස්ථාරාවෙන් ආලෝකමත් කොට වදාළ මිනිස් ඉතිහාසයේ සර්ණමය යුගයේ ලෝකයට දායාද කළ දසගණධාරී වාක්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලින් පැන නැගිලා සුදු බුදුරන් ධාරාවෙන් තුන් ලෝකයම එකතු කරලා පින්නතුනි මහණෙල් මල් සුවඳ දසත විහිදෙන යන උතුම් ශ්‍රී මුඛ පත්මය විවර කරලා අනන්ත අප්‍රමාණ සත්වකට මෙලොව පරලොව සනසිල්ල ලබා දෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා උතුම් පිළිවෙල දේශනා කරන්නට වදාළ මිහිරි ශ්‍රී සත්‍යයෙන් දිදක් ශ්‍රවණය කරන්නයි මා ඔබ සූදානම් වන්නේ සදහති පින්වත්නි ඔය දැසින් දැක ගන්නට බැරි වුණ අනන්ත ගුණාත්මකේ බුදුරජාණන් වහන්සේගේ ගුණරුවෙන් රෝගුණේ වරුණාව මොහොතක් මා දේශනා කරලා සියලු දෙනාගේම සිස්සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් තෘප්තිමත් කරලා සතුටු කරලා ඒ විතරාගී සතුට ලෝතුරු සනසෙල්ලක් කරා පමුණවන්නට මාගේ ආදීවර සාත්‍රුන් වහන්සේ වන ශාක්‍ය කුල තිලක
විචිත විජය වූ මානච්චිත වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් විදක් දේශනා කරන්නටයි මා මේ මොහොතේ සූදානම් වන්නේ. පින්වත්නි, පුංචි පුතා ලෙඩ වුණාට පස්සේ කිරිපවන දයාබර මෞතුමිය පිත්තරස බෙහෙතක් වළඳලා පුංචි පුතාගේ ආබාධය සුව කරන්න ශීරෝ ධාරාවෙන් මොළ කැටි මොය දෙමාලනෝ වගේ මහා කරුණාවෙන් ඔබේ මගේ අනන්ත සංසාර දුක නිවාලන්නට අප කෙරේ පින්නතුනි අනුකම්පාවෙන් අනන්ත දුක්ඛිනී හිලුවේ මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි මගේ පින්වත්නි. පින්වත්නි, චන්ද්‍රකාන්ති පාෂාණය කියලා කියන්නේ හරිම තද පාෂාණයක්. ඒ චන්ද්‍රකාන්ති පාෂාණයට සඳේලිය වැටෙනකොට සීතල වතුර ප්‍රසව කරනවා. පින්වත්නි, අන්න ඒ වගේ සිංහ රාජ්‍යයක් වෙලා උපන්න, හස්ති රාජ්‍යයක් වෙලා උපන්න අනන්ත සංසාරයේදී පවා මගේ භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් ධම්මාව ලෝසතුන්ගේ සිස්සතන් නිවාලන්නට ඉවසුවේ මහා කරුණාවෙන්. තමාගේ සියලඟ පුරාවට මල මුත්‍රයෙන් තෙත් කළාට පස්සේ මහත් වූ කරුණාවෙන් තමන්ගේ පුතා දෙස බලමින් පුතාව පිරිසුදු කරනවා වගේ මගේ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි රුචක රාජ්‍යයේ වෙලා උපන්න ජීවිතයේදී පවා ප්‍රචණ්ඩ වඳුරකුගේ මල මුත්‍රා තම ශරීරයේ වැටෙද්දී අනේක විද හිංසා පමුණවද්දී දයාබර පුතෙකුට දක්වන කරුණාව දැක්වේ මගේ භාග්‍යවතුන් වහන්සේ තිරිසන් ලෝකී නැතිතේ සීකරන්ට මේ බුද්ධ වන්දනාව සිද්ධ කරන වෙලාවේ පින්වත්නි සීකරන්ට ශ්‍රද්ධාවෙන් බැලූ කල සියලු ලෝසතුන්ට පෙනී යන චක්‍රවර්ති රජතුමාගේ ඒ මාණික රතනය වේපුල්ල පර්වත මස්තකයේ තත්පත් කළාට පස්සේ මොනතරම් අසරීරයක් ගෙනෙනවද පින්නතුනි. අන්න එපතු අසරියකින් යුක්ත ඕපාසයකින් යුක්ත සර්වඥතා ඥානය අවබෝධ කරගෙන පංචවිත නිත්‍ය මණ්ඩලය දකවදාරමින් මෝහාන්තකාරය සිතලෝයේ මිනිස් ඉතිහාසය වැනිකළු කළ මාගේ අනදීවර සාතුන් වහන්සේ වන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත්නි බුදුගුණ සිහි කරනකොට සිතට අප්‍රමාණ සුවයක් ලැබෙනවා. ඒ සුවය මේ ලෝකෙ කිසිම දෙයකින් ගන්නට බැහැ මගේ පින්වත්නි. බුද්ධෝති විද්‍යං තස්ස යස්සකායේ භාවති ජම්බු භාවතියාපේති වරමේව නිසාපේති කසිනේති ජම්බුදීපස්ස තුල්ලෝකී අග්‍රරාජ්‍ය ලැබුණත් සක්විති පදවිය ලැබුණත් නලබන අප්‍රමාණ ප්‍රීතියක් උපදවා දෙන්නේ පින්වතුනි ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සාන්ත සීතල ගුණ සාගරේ නිමක් නොව සිත සම්පහසනය කරන මේ වෙලාවේ පමණයි මගේ පින්වත්නි. අච්චරා සංඝාතම්පි භික්ඛවේ භික්ඛු බුද්ධාන සති භාවේති අයං උච්චති භික්ඛවේ භික්ඛු සත්තු සාසනං කරෝ ඕවාදපති කරෝ අමෝකං රට්ඨපිණ්ඩං පුජ්ජති කෝපාන වාදෝ යේනම් බහුලී කරෝති. පින්වත්නි මගේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි අසුරු සනක් ගහන මොහොතක් නමුත් තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුණිය ඒ උපාසක උපාසිකාව අපමණ පින් ඇති කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ වළඳන දාන වේලට ණය වෙන්නේ නැහැ. ඒ වගේම මේ භික්ෂුණිය වළඳන සිල් මෑණිවරු වළඳන දාන වේලට ණය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගුණ ඒ තරම් අනන්තයි. පින්වත්නි ඔබ මේ සූදානම් වන්නේ ඒ අනන්ත බුදු ගුණ ඇති මගේ බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත බුදු ගුණ අධ්‍යස ඔබේ දෑදී මගේ දෑදී පිළියෙල කරන්නේ දුන එක් කැපසරුත් ලෙස පින්වත්නි ඔබ පිළියෙල කරගන්නේ දුන ඒ උතුම් ඊළම්පස මෙහි ඖෂධ පූජාවන්
මගේ ලෝතුරා ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන ඒ උත්තරීතර හැඟීමෙන් යුක්තවයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට දෙන්නේ. පින්වත්නි, මගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන බුදුන මේ අසරිමත් පින්කම දැකබලා සතුට වෙන සතුට සිත් ඇති ඒ සියලු දෙවියන්ට මා ආරාධනා කරනවා මේ උතුම් පින්බිමට වඩින්න දෙවියනේ දෙවි ආමතුරුනි, මේ අසරිමත් පින්කම දැකබලා අප මේ කරන මේ උත්තම පින්කම දැකබලා සතුටුව අප රැස් කරගන්නා පිනේ අත්භාග්‍ය මුදුල් කරසවාසලා අනුමෝදන් කරගෙන සතුටු සිත් ඇති දෙවියෝ සතුටු සිතින් පින් අනුමෝදන් මේ රටට ගමටත් අපට ආශිර්වාදයේ සලසා දෙත්වා කියලා උතුම් ප්‍රාර්ථනාවෙන් මා ආරාධනා කරනවා දෙවියන්ට කීර පුබර පෙති මල් රැගෙන ලෝතුරු බුදුන් පුදනට වඩින්න කියලා. කීර පුබර පෙති අතගිලි තවරා සංවල දිවියනියන්න පුදසුන මත අද සුපුමල් තියලා මුනිදු පුදන්නට එන්න පුදසුන මත අද සුපුමල් තියලා මුනිදු පුදන්නට එන්න. ජීවමාන මගේ බුදුරජාණන් වහන්සේ පුදන මේ අසතින් පින්කම හා එක්වන පවුලේ සදැහැති ඔබ ඒ වගේම කල්යාණ මිත්‍රත්වයෙන් පින්තුනි සත්පුරුෂභාවයෙන් මේ පින්කම දැක බලා සතුටු වෙන සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දෙනාටම ඒ වගේම තව සල්ප මොහොතකින් අන්තර්ජාලය හරහා එකතු වෙන ඒ පින්වත් හැම දෙනාටම ලක්වාසී ලෝකවාසී සියලු සෑම දෙනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා. ඒ වගේම සසරින් එතරවන්න අපිට මේ කරන සෑම පිනක්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ලෞතුරාමගේ බුදුරජාණන් වහන්සේ දෙසා මේ උතුම් සම්බුද්ධ පූජාව පින්තුනි බුද්ධ ප්‍රස්ථාන පින්කම සිදු කරමු.